හෙලෝ එවරිවන් මුලින්ම මම ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ අලුත් අවුරුද්ද. ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ මේ අලුතෙන්ම නිර්මාණය වුණු YouTube channel එකට. ආදරෙන් රැඳී ඉන්න මාත් එක්ක දිගටම. ඉතින් මේ YouTube channel එක නිර්මාණය වෙන්න හේතුව තමයි මට හිතුණා මම ඉගෙන ගත්ත දෙයකින් අපේ සමාජයට විශේෂයෙන් මගේ රටට යහපත් දෙයක්, ගුණාත්මක දෙයක් දෙන්න ඕනි කියලා. ගුණාත්මක සේවයක් කරන්න ඕනි කියලා හිතුණ නිසා මම මේ channel එක නිර්මාණය කළා. ඉතින් අපි හැමෝම මේ ජීවිතේදී තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. අපි හැමෝම කැමති යහපත් සමාජයකට. අපි හැමෝම කැමති අපේ සමාජයේ අපේ දරුවෝ වෙනුවෙන් අප වෙනුවෙන් යහපත් වෙලා තියෙනවට. ඒ වගේම ඵලදායී දියුණු සමාජයක් වෙනවට. අපි හැමෝම හැමදාම සමාජය ගැන අවධානයෙන් ඉන්නවා. අනිත් අය ගැන අවධානයෙන් ඉන්නවා. හැබැයි අපෙන් ගිලිහෙන දෙයක් තියෙනවා අපි ගැන තියෙන අවධානය. අපි කොහොමද අපිව ගොඩනගන්නේ? මේ සමාජය වෙනුවෙන් අපි දායක කරන්නේ කොහොමද අපිව? අපේ දරුවන්ව අපි යහපත් විදියට අපේ සමාජයට දායක කරන්නේ කොහොමද කියන එක. ඉතින් මේ වර්තමාන සමාජයේ 80%ක්ම දරුවෝ වැඩිහිටියෝ මොබයිල් ෆෝන්ස් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. මෙන්න මේ ඇබ්බැහි වීම නිසා මොබයිල් ෆෝන්ස් වලට විතරක් නෙවෙයි මේ තාක්ෂණය කියන එක වරදව වටහා ගැනීම නිසා තවත් නොයෙකුත් ඇබ්බැහි වීම නිසා නිර්මාණශීලීකමින් ගොඩාක් හීන වෙලා ඉන්නවා. බුද්ධිමත්කම ගොඩක් අඩු වෙලා තියෙනවා. යහපත්කම මානුෂිකකම සම්බන්ධකම් මේ තමන් අන්තර් සම්බන්ධකම් කියන්නේ අපේ පවුලේ හෝ වේවා යාළුවෝ අතරේ හෝ වේවා ගුරුවරු අතරේ වේවා දෙමව්පියෝ අතරේ වේවා සහෝදර සහෝදරියෝ අතරේ වේවා මේ සියලුම සම්බන්ධකම් දුර්වල වෙගෙන එනවා. මේ සියලුම දේ තාක්ෂණ අවභාවිතය නිසා කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඇබ්බැහි වීම වලින් අපි ගැලවෙන්නේ කොහොමද? අපේ දරුවන් අපි ගලවගන්නේ කොහොමද? එතකොට අපේ මනසේ සෞඛ්‍ය, ශරීරයේ සෞඛ්‍ය, යහපත් ආත්මයක් පවත්වගෙන යන්න මේ තාක්ෂණය නිවැරදි විදිහට භාවිතා කරන්නේ කොහොමද? කියන දේවල් වගේම තවත් ගොඩාක් දේවල් මම කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපි තේරුම් ගත්තොත් අපේ ජීවිතේ මේ අපි වටා සිද්ධ වෙන හැමදේම, අපිට සිද්ධ වෙන හැමදේම, අපි යන්නේ කොතනටද? අපිපත් වෙන්නේ කවුරු කෙනෙක්ද? අපේ අනාගතේ මේ හැමදේම තීරණය වෙන්නේ අපේ මනස, අපේ සිතුවිලි වලින්. අපේ සිතුවිලි යහපත් නම් අපේ සිතුවිලි ශක්තිමත් නම් සහ අපේ ප්ලෑන් බොහොම ඵලදායී නම් පොසිබල් නම් අපේ ප්ලෑන්ස් හොඳයි නම් කාටවත් කරදරයක් නැත්තම් සහ අපි ඒ ප්ලෑන්ස් වෙනුවෙන් වැඩ කරනවා නම් අපි ඵලදායී වෙනවා අපි යහපත් වෙනවා බුද්ධිමත් වෙනවා සහ නිරෝගී වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් වලට කරන්න ඕනේ මොනවද මේ දේවල් වෙන්නේ ඇයි මේ හැම දෙයක්ම ඉස්සරහට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සයිකොලොජි වල තියෙනවා සබ්ජෙක්ට් දෙකක් ඩෙවලොප්මන්ටල් සයිකොලොජි සංවර්ධන මනෝවිද්‍යාව ඒ වගේම චයිල්ඩ් සයිකොලොජි ළමා මනෝවිද්‍යාව මෙන්න මේ විෂයන් දෙක මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ නමුත් මේවා අන්තර්ගත විෂය කරුණු අපි සරලව ප්‍රායෝගික ජීවිතයට යොදාගන්නේ කොහොමද මේ අපේ මේ සංවර්ධන මනෝවිද්‍යාව උගන්වන්නේ අපේ මේ එක් අවදීන් වල මනසට සිදුවිය හැකි හානි ඒවා වෙන්නේ කොහොමද ඒ දේවල් ඉතින් මෙන්න මේ දේවල් වලින් ගැලවිලා ඒ දේවල් වලට දැනටම භාජනය වෙලා ඉන්නවා නම් ඒ දේවල් වලින් ගැලවිලා එහෙම නැත්තම් එහෙම දෙයක් වෙලා නැත්තම් ඒක අපේ මනසේ සෞඛ්‍ය දිගටම පවත්වාගෙන යන්නේ කොහොමද මේ එක් අවදීන් වලදී අපේ ආත්මය අපේ ශරීරය අපේ මනස කොහොමද නිරෝගීව ශක්තිමත්ව පවත්වාගෙන යන්නේ කියන එක කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා විශේෂයෙන් අපේ රටේ එහෙම නැත්තම් අපේ සමාජයේ අනාගත පරපුර කොහොමද යහපත් ලෙස සමාජයට යොදවන්නේ අපේ මේ දරුවන්ගේ ඉගෙනීම ඒ වගේම බුද්ධිමත්කම විශේෂයෙන් නිර්මාණශීලීකම ඔයාලට නෝටිස් කරලා තියෙනවා නම් මේ මොබයිල් ෆෝන්ස් වල ආගමනයත් එක්ක දරුවන්ගේ නිර්මාණශීලීත්වය ගොඩාක් අඩු වෙලා තියෙනවා දරුවෝ මැෂින් වගේ මේගොල්ලෝ හිතන්නේ නැහැ නිර්මාණ කරනව අඩුයි නිර්මාණාත්මකව හිතනව අඩුයි කලාත්මක පැත්තට යොමු වෙනව අඩුයි සහ බුද්ධිමත්ව තාක්ෂණය පාවිච්චි කරනව අඩුයි ඉතින් තාක්ෂණික නිර්මාණවලට අපේ මනස අපේ මොළේ යොදවන්නේ කොහොමද? අපේ දරුවන්ව මෙන්න මේ දේවල් වලට යොදවන්නේ කොහොමද? මේ ඇබ්බැහි වෙලා තියෙන තාක්ෂණයම හොඳ පැත්තට යොදවන්නේ කොහොමද කියලා දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් මනුෂ්‍ය වර්ගයාට අපි මේ හියුමන් රේස් කියලා කියනවා. මේ මනුෂ්‍ය වර්ගයාට තමන්ගේ මනස දියුණු කරගන්න, තමන්ගේ ජීවිතය ඵලදායී කරගන්න, එහෙම නැත්නම් තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න කිසිම වයස් භේදයක් නැහැ. ඕනෑම වයසකදී අතීතේ වැරදුනා වෙන්න පුළුවන්, අතීතේ හරි ගියා වෙන්න පුළුවන්. හැබැයි වර්තමානයේ අපි හරියට වර්තමානයේ පුහුණු කළොත් අපේ අනාගතය අපිට තවත් ඵලදායී කරගන්න පුළුවන්. තවත් නිර්මාණශීලී කරගන්න, තවත් ආදරණීය කරගන්න පුළුවන්. ඉතින් ජීවිතේ එක එක අංශ තියෙනවා. ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාරික අංශ.
රැකියාවක් කරන කෙනෙක් නම් රාජකාරීමේ පැත්ත. ඉගෙන ගන්න කෙනෙක් නම් අධ්‍යාපනික පැත්ත. හැබැයි මේ අපි හැමෝටම පොදු දෙයක් තියෙනවා අපේ සම්බන්ධකම්. පෞල් සම්බන්ධකම් වේවා, පෞද්ගලික සම්බන්ධකම් වේවා, මේ සම්බන්ධකම් මානුෂීය සම්බන්ධකම් හරීම වැදගත්. මෙන්න මේ දේවල් හරියට ප්‍රයෝජනවත් දෙපාර්ශවයටම ප්‍රයෝජනවත්ව වාසිදායකව යහපත් විදිහට පවත්වාගෙන යන්නේ කොහොමද? එකිනෙකා ගැන සැලකිලිමත් වෙමින් එකිනෙකාව ගොඩනගා ගන්නේ කොහොමද? එකිනෙකාගේ ගමන සාර්ථක කරගන්නේ කොහොමද? දෙමව්පියෝ දරුවෝ වේවා, ගුරුවරු දරුවෝ වේවා, ඒ වගේම ආදර සම්බන්ධකම් වේවා, මේ හැම සම්බන්ධයක්ම ගොඩාක් යහපත් සෞඛ්‍යකින් පවත්වාගෙන යන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඉතින් අපි හැම වෙලාවෙම දුක් වෙවි ඉන්න ඕනේ නැහැ, පසුතැවි ඉන්න ඕනේ නැහැ මේ සම්බන්ධකම් නිසා. මේ හැම සම්බන්ධකමක්ම ගොඩාක් යහපත් විදිහට පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් කරන්නේ කොහොමද? ඒ දේවල් එහෙම කරන්න මනුෂ්‍ය විදිහට අපේ ප්‍රගුණ වෙන්න ඕනේ දේවල් මොනවද? මෙන්න මේ දේවලුත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අද සඳහන් කරපු දේවල් වලට අමතරව ගොඩාක් මොටිවේෂනල් දේවල් කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. සහ ජීවිතයට වැදගත් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වයස් භේදයක් නැහැ. හැමෝටම ගන්න දෙයක් මගේ channel එකේ තියේවි කියලා මම හිතනවා. ඉතින් අපි හැමෝම ආසයි ලස්සනට අපේ ජීවිත ගෙවනවා නම්. අපි හැමෝම කැමති මුදල් හම්බ කරන්න. අපි හැමෝම කැමති අපේ සම්බන්ධකම් බොහෝම යහපත් විදිහට තියෙනවට. මේ හැම දෙයකටම උදව් වෙන ටිප්ස් දෙන්න මම බලාපොරොත්තු වෙනවා සහ ගැඹුරින් මේ දේවල් කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ආදරෙන් හැමෝටම ආරාධනා කරනවා මගේ YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා. දරුවෝ ඉන්න අම්මලා වේවා, පුංචි දරුවෝ, චූටි දරුවෝ ඉන්න අම්මලා වේවා, ඉගෙන ගන්න දරුවෝ ඉන්න අම්මලා වේවා, ඒ වගේම තරුණ දරුණියෝ වේවා, වැඩිහිටි පාර්ශවයේ වේවා, සියලුම දෙනාට මගේ YouTube channel එකෙන් ගන්න දෙයක් තියේවි. ඉතින් මම හැමෝටම ගොඩාක් ආදරෙන් හදවතින්ම ආරාධනා කරනවා මගේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න. ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඉතින් අද වීඩියෝ එක මම ගොඩාක් දිගට කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක මගේ මුල්ම වීඩියෝ එක සහ මට කියන්න ඕන උනේ මොන වගේ වීඩියෝස්ද මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් ඔයාලා හැමෝටම මම ආයෙත් පාරක් ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එක ඉවර කරන්න කලින් සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන, නව සැලසුම් ඇති වෙන, නව අරමුණු ඇති වෙන, තියෙන අරමුණු වලට යන්න පුළුවන් වෙන, කිරියෙන් පැණියෙන් උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. ඉතින් ආදරෙන් ආයෙමත් මතක් කරනවා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ඊළඟ වීඩියෝ එකකින් හම් වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. ගිහින් යන්න.